F මට්ටමින් ඔයා B සාමාර්ථයකට යනවා 20යි 25 A level කරන මේ වෙද්දි කෙමිස්ට්‍රි වලට ෆේල් මට්ටමක රිසල්ට් එකක් තියෙන දරුවෙක් නම් මේ වීඩියෝ එක වාඩ. හොඳට බලන්න F මට්ටමේ ඉන්න දරුවෙක්ට B මට්ටමකට ළඟා වෙන්න පුළුවන් කියන එක යම් කෙනෙක්ට බොරුවක් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න පේපර් එක සිලබස් එකෙන් 120කින් තමයි පේපර් එකේ ලකුණු 180ක්ම තීරණය කරන්නේ. හරි. එතකොට අපිට මේ 120 ටාගට් කරන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම මේ B මට්ටමකට ළඟා වෙන්න මේ මාස එකමාරත ඇතුළත අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ වෙනුවෙන් චේ ස්කූල් අපි සංවිධානය කරලා තියෙනවා වැඩපිළිවෙලක්. MCQ ටික හදන්න වෙනවා වැඩපිළිවෙලක් තියෙනවා. පේපරේ ප්‍රශ්න ටාගට් කරලා වෙනම ක්වෙස්චන් බේස් ට්‍රේනින් එකක් කරනවා. මේ සියලු දේවල් කරන ගමන් B මට්ටමට අවශ්‍ය වෙන සියලුම තියරි කාරණා ආවරණය කරමින් සතියේ දින 3ක් 100%ක්ම නොමිලේ අපි වැඩපිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා. ඔයා F මට්ටමින් ඔයා B සාමාර්ථයකට යනවාමයි. අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න පුළුවන්. බය නැතුව කිසිම බයක් නැතුව මේ වැඩේ කරොත් අනිවාර්යයෙන්ම ඔයා මාස එකමාරක් ඇතුළත F මට්ටමේ ඉඳලා B මට්ටමට යන්න පුළුවන් වෙනවාමයි. හරි. ඒ හින්දා බය නැතුව මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න පහත තියෙන WhatsApp නම්බරයකට දැම්ම මැසේජ් එකක් දාලා වැඩිදුර විස්තර දැනගන්න.